ලංකාවේ ඉතාමත් ප්‍රණීත ආහාර MDK food product මේ තියෙන්නේ ආහාරය සම්බන්ධ ප්‍රශ්නයක් නෙවෙයි. මේ අද හෙලි කරන්න හදන්නේ මේ සම්බන්ධව බදු වංචාවක්. මම ජ්‍යොතිෂවේදී සමාජ ක්‍රියාකාරී අචල දිවාක මේ සිවිල් බුද්ධි පෙරමුණ යටතේ අපි අල්ලස දූෂණය වෙන්නේ කතා කරලා තියෙනවා. සුරාපත දෙපාර්තමේන්තුවේ වංචාවන් අපි හෙලි කරලා තියෙනවා. හෙලි කරලා ඇලෝසියස්ලව හිරේ දාලා සුරාපත දෙපාර්තමේන්තුවට බදු නොගෙවූ අයගේ නම් සඳහන් කරමින් බදු නැවත අපි අරන් දීලා තියෙනවා අපේ අතීතේ. එහෙමයි අපි වැඩ කරලා තිබෙන්නේ. අපි සිවිල් ක්‍රියාකාරීන් හැටියට සමාජගත වෙන්නේ ඒ විදිහටයි. අද අපි හෙලි කරන්න හදන්නේ MDK සම්බන්ධව සරත් කුමාර කුලරත්න මැතිතුමාගේ බදු වංචාවක් සම්බන්ධව 2024 නොවැම්බර් මාසේ ආදායම් දෙපාර්තමේන්තුව එතුමාගේ ව්‍යාපාරයේ වටලනවා. වටලලා ඒගොල්ලෝ තීන්දුවක් ගන්නවා. මෙයාගේ විගණනය කරලා බදු විගණනය කරලා ඔඩිට් කරලා ලක්ෂ 13000ක් එතුමා බදු ගෙවන්න ඕනේ ආණ්ඩුවට ගෙවලා නැහැ. ලක්ෂ 13000ක්. ඉන් අනතුරුව එතුමාගේ පෞද්ගලික දේපල සම්බන්ධව සරත් කුමාර කුලරත්න මැතිතුමාගේ පෞද්ගලික දේපල විගණනය කරනවා ඔඩිට් කරනවා. එතන හෙලි වෙනවා ලක්ෂ 2000ක්. එතකොට ලක්ෂ 15000ක් පමණ. ලක්ෂ 15000 පමණ මෙතුමා ආණ්ඩුවට බදු ගෙවලා කියලා බදු දෙපාර්තමේන්තුව හෙලි කර ගන්නවා. නමුත් අද වෙනකන් ඒගොල්ලෝ බදු ගෙවලා නැහැ. ඒකයි තියෙන ප්‍රශ්නේ. අන්න ඒ සම්බන්ධව තමයි අපි අද කතා කරන්නේ. මේ බදු කියන්නේ මොකද්ද? ආණ්ඩුව බදු ගන්න මේ ඔක්කොම යා ක්ලේම් කරලා තියෙනවා. ජනතාවගෙන් බදු අරන් තිනවා. නමුත් එතුමා ආණ්ඩුවට ගෙවන්න ඕන බදු ටික ගෙවලා නැහැ. බදු වලින් තමයි බදු අරන් තමයි ආණ්ඩුව බෙහෙත් පෙත්තක් මම්මාවත් පාලම් බෝකු හදන්නේ. දැන් දිට්ටුවාස් කුණාටුව වෙනුවෙන් අලාභහානි ගෙවන්නේ ආණ්ඩුවේ බදු සල්ලි වලින්. ආණ්ඩුවට ගෙවන බදු සල්ලි වලින්. ඒගොල්ලන්ගේ පොකට් එකෙන් නෙමෙයි. මෙතන තියෙන ඇත්ත ජීවමාන කතාව තමයි ජීවමාන කතා වස්තුව තමයි මෙන්න මේක. මොකද්ද? අවුරුදු 14මාරක් මේ ආයතනයේ මේ කාන්තා ගණකාධිකාරීවරු තුමි වැඩ කළා. එකපාරටම එතුමිය බලෙන් අස් කරනවා. ඒ වගේම එතුමියට අඩන්තේට්ටම් කරනවා. ෆෝන් එකෙන් මූණට මරණ තරජනය දෙනවා. නොයෙකුත් තාඩන පීඩන මේ කුලරත්න මහත්මයා සහ එතුමාගේ දියණිය මේ ගණකාධිකාරීවරියට දෙනවා. එයත් එක්ක හිටිය ඇසිස්ටන්ට් දෙන්නෙක්. ඒ දෙන්නම අයින් කරනවා. නිරපරාහ හරිනවා. රැකියාවෙන් අයින් කරනවා. මේක ඉවස ගන්න බැරුව එතුමිය ගිහිල්ලා මාලඹේ පොලිසිය පැමිණිල්ලක් දානවා. දැන් ඒ සම්බන්ධව උසාවියේ නඩුවක් යනවා. ඒ නිසා මම ඒ සම්බන්ධව කතා කරන්නේ නැහැ. මේක තමයි ඇත්ත කතාව. මොකද එතුමියට අසාධාරණයක් වුණා. දැන් එතුමිය තීන්දුව කරා ආදායම් දෙපාර්තමේන්තුවට ගිහිල්ලා මේක හෙලි කරන්න. එතුමිය යන පළවෙනි පාරේ යනවා, දෙවෙනි පාරේ යනවා, තෙවෙනි පාරේ යනවා. එතුමිය කියනවා එතුමිය ගාව තියෙනවා දත්තයන් තියෙනවා කුලරත්න මැතිතුමා බදු ගෙවන්න තියෙන්නේ බදු දෙපාර්තමේන්තුවට ලක්ෂ 15000ක් නෙමෙයි ලක්ෂ 22000ක් පමණ බදු ගෙවන්න තියෙනවා කියන දත්ත එතුමිය ගාව තියෙනවා. නමුත් නිරධාරීන් ඇතුළට යන්න දෙන්නේ නැහැ. කොමසාරිස්තුමා හම්බෙන්නේ තුමිය හම්බෙන්නේ යන්න දෙන්නේ නැහැ. බාධා කරනවා. අපි දන්නවා මේ කුලරත්න මැතිතුමාට තියෙනවා මූල්‍ය හැකියාවක්. මූල්‍ය හැකියාව තිබ්බහම දේශපාලන හැකියාව තියෙනවා. දේශපාලන හැකියාව තිබ්බහම පාතාල සම්බන්ධතාව තියෙනවා. ඉතින් බය කරගෙන ඉන්නවා. නමුත් මෙතුමිය ගිහිල්ලා වරින් වර යනවා. නමුත් එතුමියට ඒ රාජකාරිය කරන්න දෙන්නේ නැහැ. අද වුණත් හරනම් බදු දෙපාර්තමේන්තුව මොකද කරන්න ඕනේ? මෙතුමියට එන්න කියලා තව ලක්ෂ 7000ක් විතර වැඩියෙන් ගන්න පුළුවන්. ඒ තොරතුරු එතුමිය ගාව තියෙනවා. වගකීමෙන් පවසන්නේ එතුමිය. ඒ වගේම එහෙම කරන්නේ නැහැ. ඒ නිසා ඒක තමයි සෝචනීය පුවත. මොකද ආදායම් දෙපාර්තමේන්තුව කුලරත්න මහත්තයාව ආරක්ෂා කරනවා. මුදල් වෙනුවෙන් සන්තෝෂම් වෙනුවෙන් ආරක්ෂා කරනවා. ඒක තමයි ඇත්ත කතාව. මේ කුලරත්න මැතිතුමා තව වැඩක් කරනවා. සේවකයෝ ඉන්නවා 700ක්. අර්ථ සාධකයේ ගෙවන්නේ නැහැ. අර්ථ සාධකයේ ගෙවනවා. නමුත් පඩිය හදන්නේ බාගෙට. පඩිය බාගෙට හදලා තමයි අර්ථ සාධකයේ නිර්මාණය කරන්නේ. කම්කරු ආණ්ඩුවක් තියෙන්නේ. කම්කරු ජනතාවක් තියෙන. ජනතාව වික්ත පෙරෙන ආණ්ඩුවක් කියන්නේ කම්කරුවන්ගේ ආණ්ඩුවක්. ඒ කම්කරු කොමසාරිස්ලා කම්කරු නිලධාරීන් ගිහිල්ලා මේවා හොයා බලන්නේ නැහැ. සන්තෝෂම අරන් කම්කරු දෙපාර්තමේන්තුව සන්තෝෂයටපත් කරලා MDK කම්කරුවන්ව දුකටපත් කරනවා. ඒ කාර්ය මණ්ඩලය දුකටපත් කරනවා. මේ කුලරත්න මැතිතුමා. ඒ වගේම තමයි නිවාඩුව දෙන්නේ නැහැ. නිවාඩු තියෙනවා සාමාන්‍ය වර්ෂයට 21ක් වගේ. ඒ නිවාඩු දෙන්නේ නැහැ. මොකද හේතුව නිවාඩු දෙන්නේ නැති හේතුව තමයි නිවාඩුවක් ඉල්ලුවාම දෙනවා කියන්න බෑ මුලින්. ළමයෙක් හදිසි අසනීප වෙනවා.
මුලින් කියන්න බෑනේ හදිසි මරණයක් වෙනවා. මරණයක් වෙන්නේ කියලා නෙමෙයිනේ. නෝපයවනවා. මොකද නිවාඩු බෝනස් එකත් එතුමා වංචා කරනවා. ඒ වගේම තමයි අවුරුදු 5ක් හිටියාම මේ සේවකයෙකුට අයින් වෙලා යන්න පුළුවන්. එතකොට දෙනවා මාස භාගික පඩියක්. ඒ පඩිය දෙන්නෙත් නැහැ. ඒ පඩිය හදන්නේ භාගය. ඒ පඩියෙන් භාගයක් තමයි දෙන්නේ. ඒ භාගෙත් හදන්නේ පඩිය නියම පඩිය දාන්නේ නැහැ. 25000ක් දැම්මහම ඒ සේවකයාට හම්බෙන්නේ 12500යි. ඒ පඩියනොත් ගහනවා. නිසා මේ තරම් පල්ලෙහා මට්ටමේ වැඩ කරනවා කියන එක කුරුරත්න මෙතුමා එතරම් හොඳ නැහැ. මොකද කම්කරුවන් මේ මෙතුමා මේ ව්‍යාපාරය පටන් ගන්න අවුරුදු 30ක් වෙනවා. අද ව්‍යාපාරේ ඉනි පෙතර නැග්ගා. එහෙම නැග්ගේ ඒ සේවකයන්ගේ දහඩිය හා කඳුළු වලින් අවුරුදු 14මාරක් අතන වැඩ කරා අර මහත්මිය. ඒ මහත්මියලගේ කඳුලෙන් තමයි මෙතුමා මේ ඉහළ තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. ඒ නිසා කරුණාවෙන් කියනවා ආදායම් බදු දෙපාර්තමේන්තුවට මේ බදු නැවත එකතු කරගන්න, අර කම්කරුවන්ට සාධාරණයක් වෙන්න, හරියට නිවාඩු බෝනස් එක දෙන්න, අර්ථ සාධකය හරියට හදන්න, ඒ වගේම පාරිතෝෂිකය හරියට දෙන්න. අවසන් වශයෙන් කියනවා ගින්දර කෑවොත් අපිට අසුචි බවට පත්වන්නේ පිට වෙන්නේ අඟුරු. බොහොම ස්තුතියි.